අද සාමාන්‍යයෙන් 31 වෙනිදා සියලු දෙනා බලන් ඉන්නවා අද තෙල් මිල මොකක් වෙනවද කියලා. ඒ පිළිබඳව ගත්තොත් දැන් අපි තව සුළු මොහොතකට ඉස්සෙල්ලා තීන්දුව කරා රජය හැටියට මේ මාසේ කිසිදු තෙල් මිලේ වෙනසක් සිදු නොවන බවට. ඒක තමයි පළවෙනි එක. ඒක වෙන්නේ මෙහෙමයි. ඇත්තටම ගත්තොත් මේ යුද්ධය ආරම්භ වුණත් එක්ක මේ තියෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල වෙනස් වීම තිබුණු විදිය මේ අවුරුද්දේ මුලේ ඉඳගෙන ගිය අවුරුද්දේ ඉඳගෙන තිබිච්ච විදිය තියෙනවා. ඊට පස්සේ මාර්තු මාසේ යුද්ධය පටන් ගත්තත් එක්ක ලෝක වෙළඳ පොලේ මිල විශාල වශයෙන් ඉහළ යනවා. එතන අපි ඩීසල් ගත්තොත් 116කින් වැඩි වෙලා තිබුණා. නමුත් අපේ දේශීය වෙළඳ පොලේ මිල මේ තියෙන්නේ ඒක ඒ විදිහට වැඩි කරේ නැහැ. ඉතින් යුද්ධේ දැන් ඉවර වෙලා ගිය මාසේ අපි අවසන් වෙනකොට ඒ කියන්නේ මේ මාසේ මුල පටන් ගන්නකොට ඇත්තටම ඩීසල් ලෝක වෙළඳ පොලේ මිල බැහැලා තිබුණා බැරල් එකක් 123.92 දක්වා. නමුත් මේ වෙනකොට නැවත වතාවක් ඔයගොල්ලෝ දන්නවා යුද්ධය ආරම්භ වුණා. ඒකත් එක්ක වැඩි වෙලා තියෙනවා 141.2කට. බැරල් එකක් 141.2 දක්වා ඩීසල් වැඩි වෙලා තියෙනවා. ඒකට ඒක අපි යුද්ධේ පටන් ගන්න ඉස්සෙල්ලා තිබිච්ච එකට සාපේක්ෂව ගත්තොත් 158.9ක වැඩිවීමක්. නමුත් අපි දේශීය වෙළඳ පොලේ මිල තියෙන තාම 382ට ඩීසල් ලීටර එකක්. එතකොට ඒක ගත්තොත් 135.9ක වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ මේ යුද්ධේ පටන් ගන්න ඉස්සෙල්ලා තිබිච්ච මිලට සාපේක්ෂව ලෝක වෙළඳ පොලේ මිල දැනටත් 158.9ක්. ඒ කියන්නේ 159කින් විතර ඉහළ තත්ත්වයක තියෙන්නේ. නමුත් අපි දේශීය වෙළඳ පොලේ ඩීසල් මිල තියාගෙන යන්නේ 135.9ක් වගේ මිලකට. ඒකට ප්‍රධාන හේතුව ඩීසල් තමයි අපේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ හින්දා ඩීසල් මිල ඇත්තටම ඒ වගේ තියාගෙන යනවා. පෙට්‍රල් ගත්තොත් ඇත්තටම මේ මාසේ පටන් ගන්නකොට ජූලි මාසේ පටන් ගන්නකොට ඒක 107.7ක් දක්වා අඩු වෙලා තිබුණා. හැබැයි ඒකත් 141ක පෙබරවාරි වලට සාපේක්ෂව 141.35ක වැඩිවීමක්. ඒ හින්දා තමයි ඇත්තටම මේ පෙබරවාරි මට්ටමට අඩු කරන්න බැරි වුණේ. ඒකේ වෙනසක් වෙලා නැහැ. යුද්ධේ පහුගිය දවස්වල ආපහු යුද්ධේ ආරම්භ වුණාම යම් වැඩිවීමක් වෙලා ආපහු පාරක් මේ ඊයේ පෙරේදා වෙනකොට සම්පූර්ණ ආපහු සාමාන්‍ය ඒ කියන්නේ මේ මාසේ මුල තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක 106ක් වගේ තියෙනවා. එතකොට පෙට්‍රල් වල කිසි වෙනසක් වෙන්නේ නැහැ. හේතුව ලෝක වෙළඳ පොලේ මිලත් මේ මාසේ පටන් ගන්නකොට තිබිච්ච තත්ත්වෙම තමයි දැනුත් තියෙන්නේ ඇවරේජ් එක. එතකොට ඒකත් ගත්තම 141.35ක පෙබරවාරි වලට සාපේක්ෂව වැඩිවීමක් අපේ දේශීය වෙළඳ පොලේ මිල 141.2ක වැඩිවීමක් තියෙනවා. ඒකට ලෝක වෙළඳ පොලේ මිලට අපේ උපක්‍රමයේ උනේත් ඇත්තටම මේ chart එක දැක්කම ලෝක වෙළඳ පොලේ මිල මෙහෙම ඉහළ ගියාට අපි දේශීය වෙළඳ පොලේ මිල මේ මට්ටමට වැඩි කරේ නැහැ. ඒකට අපි බලාපොරොත්තු වුණා ඒක ආපහු මේ වගේ කාලෙ වෙනකොට ආපහු අඩු වෙනකොට ඒකට ලෝක වෙළඳ පොලේ මිලට ගලපන්න පුළුවන් වෙයි කියලා. ඒක පෙට්‍රල් වලට හරියටම වෙලා තියෙනවා. ඩීසල් වල මේ වෙනකොටත් මේ මාසේ මිල අපි ගණනය කරාම අපිට රුපියල් 70.63ක පාඩුවක් ඩීසල් වලින් තියෙනවා. නමුත් ඒක දැන් රජයේ තීන්දුව කරලා තියෙනවා. ඒක දරාගෙන ඒක තෙල් සංස්ථාව ඇත්තටම දරාගන්නේ. ඒක දරාගෙන ඩීසල් වැඩි නොකර ඉන්න. ඒකට පෙට්‍රලුත් ඒ ආකාරයටම ගිය මාසෙ වෙනට වැඩි වෙන්නේ නැහැ. ලෝකේ තියෙන තත්ත්වය ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා දවස පුරා යුද්ධයේ බරපතල විදිහට යනවා. ඒකත් එක්ක අපිට අද කිසිම දෙයක් හරියට ප්‍රෙඩික්ට් කරන්න බෑ හෙට දවසේ මොනවා වෙනවද කියලා. අද තියෙන තත්ත්වෙ නෙවෙයි හෙට. ඒකින්ද මිල උච්චාවචනය වීමක් ශීඝ්‍ර වශයෙන් පේනවා. ඒ වගේම යුක්‍රේන් යුද්ධේ රෂ්‍යා යුද්ධේ ඒක විශාල වශයෙන් බලපාලා තියෙනවා තෙල් මිලට. හේතුව යුක්‍රේන් විසින් රුසියාවේ ගොඩාක් තෙල් පිරිපහදු වලට ඇටැක් කරලා තියෙනවා. ඒකත් එක්ක ලොකු 140ක විතර ඩොමෙස්ටික් මාකට් එකේ ඒගොල්ලොන්ගේ තෙල් අඩු වෙලා සැපයුම අඩු වෙලා තියෙනවා. ඒ හින්දා ඒක ඉන්දියාව ආදී වෙනත් රටවල් වලින් ඒගොල්ලෝ පෙට්‍රල් ඩීසල් ආපහු ආනයනය කරනවා. ඒකත් එක්ක මේ මිල අඩුවීමක්
සිද්ධ නොවේවි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම යුද්ධයේ එක එක පැති වලට පැතිරමින් පවතිනවා. රෙඩ් සී එකේ නැව් වලට ගහනවා. ඒකත් එක්ක ඉන්ෂුරන්ස් වැඩි වෙනවා, ෆ්‍රේට් වැඩි වෙනවා. ඒකින්ද ඉදිරියේදී මිලේ ලොකු අඩුවීමක් කිසිසේත් බලාපොරොත්තු වෙන්න හැකියාවක් නැහැ. බොරතෙල් ගත්තොත් බොරතෙල් මිල ඇත්තටම වැඩිම අපේ තිබුණේ පෙබරවාරි වල තිබුණේ මර්බන් බ්‍රූඩ් එක අපි පාවිච්චි කරන්නේ. ඒක 63.99ට ඇවරේජ් වෙලා තිබුණේ. ඒක ගියා 100ක් 110ක් 104ක් දක්වා ගියා. ඊට පස්සේ ජූන් වල ඒක ජූනි වල මාසේ එක 80ට අඩු වුණා. ඒකට ජූනි මාසේ අඩු වෙච්ච එක ඇත්තටම අපිට ලබන මාසේ තමයි ඒකේ බලපෑම ඇති වෙන්නේ. මේක මාස දෙකකට පස්සේ තමයි ඒක අපිට එන්නේ. ඒ හින්දා තමයි අපි ඩීසල් මිල අපේ ලෝක වෙළඳ දේශීය වෙළඳ පොලේ මිල අපි අඩුවට තියාගත්තේ. අපි අප්‍රේල් මැයි වල අපිට තිබුණේ පෙබරවාරි වල තිබිච්ච ඇවරේජ් එක බොරතෙල් සඳහා. ඒ හින්දා තමයි අපිට ඒක තියාගන්න පුළුවන් වුණේ. ඉතින් ඕක තමයි தත්ත්වය. අපිට මම හිතන්නේ අපි තෙල් සංස්ථාව හැටියටත් රජයේ හැටියටත් මින් ඉදිරියට බොරතෙල් මිලේ අඩුවීම එක්කේන බලපෑම අපිට ඊළඟ මාස දෙකේ මේ தත්ත්වයේ පවතුනොත් ජනතාවට ලබා දෙන්න පුළුවන් වේවි. ඇත්තටම අපි බලාපොරොත්තු වුණේ මේ මාසේ පටන් ගන්නකොට මිල අඩුවීම ට්‍රෙන්ඩ් එක තිබුණේ මුල් සතියේත් අඩු වුණා. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වුණා මාසේ මැද්දේ හෝ යම් ලොකු බලපෑමක් අපිට කරන්න පුළුවන් වුණා නම් ලෝක මිල මිලේ අඩුවීමක් වුණා නම් ජනතාවට ඒ සහනය ලබා දෙන්න. ඇත්තට මේ සහනය ලබා දීමේ හැකියාව දැන් ලැබෙන්නේ නැහැ මේ යුද්ධේ වර්ධනය වීමත් එක්ක. ඔක තමයි ඇත්තටම පැහැදිලි කරන්න උවමනා වෙලා තිබුණේ. ඇත්තටම රජයේ සහනාධාර ලබා දුන්නේ අප්‍රේල් මැයි ජූනි වලට විතරයි. එතකොට ජූලි වලට රජයේ සහනාධාරයක් ලබා දුන්නේ නැහැ. එතකොට මේ මාසවල ගත්තොත් ඇත්තටම අර chart එකෙත් පෙන්නුවේ මේ මාසවල ඩීසල් මිල 116කින් වැඩි වෙනවා. එතකොට රුපියල් 700කට වැඩි ගානකට ගියා. ඒ වෙලාවේ තමයි ඩීසල් සඳහා රුපියල් 100කුත් පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාරයක් රජය විසින් ප්‍රකාශයට පත් කරේ. එතකොට ඒක අවසන් වෙනවා ඇත්තටම ජූනි මාසයෙන්. ජූලි මාසේ රජයේ කිසිම සහනාධාරයක් පෙට්‍රල් හෝ ඩීසල් සඳහා ලබා දෙන්නේ නැහැ. එතනම ගිය මාසෙත් අපි රුපියල් 50ක විතර පාඩුවක් දුන්නා. පෙට්‍රල් වල නම් එහෙම පාඩුවක් උනේ නැහැ. දැන් ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් මේ පාර ඒ පාඩුව දරා ගන්න වෙලා තියෙනවා. ඒක අපි හිතන්නේ ඊට අපේ තෙල් සංස්ථාව හැටියට තව තියෙනවා අපි ජෙට් A1 විකුණනවා මේ කලාපේ අඩුම මුලට ජෙට් A1 වික්කත් අපිට ඒකෙන් ලාභයක් තියෙනවා. අන්න ඒ වගේ අපිට මේක සමනය කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී ඇතිවෙන තත්ත්වෙත් එක්ක තෙල් සංස්ථාව බලාපොරොත්තු වෙනවා ඒක තෙල් සංස්ථාවට පාඩුවක් නොවන විදිහට සමනය කරගන්න. නමුත් මේ වෙලාවේ ඩීසල් මිලේ කිසිම වෙනසක් කරන්න නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒක ආර්ථිකයට බරපතල විදිහට බලපාන හින්දා. ලංකාවේ තෙල් සංචිත රැස් කරගන්න පුළුවන් අපි මිට ඉස්සෙල්ලා කිව්වා දවස් 25ත් 30ත් අතර 30ට අඩු ප්‍රමාණයක් තමයි අපිට තියාගන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි දැන් අපි පහුගිය අවුරුදු දෙක ඇතුලේ අපි ඒක සඳහා ලොකු වැඩපිළිවෙලක් අරගෙන ගියා. ඒකත් එක්ක අපි ටැංකි 6ක ව්‍යාපෘතියක් දැන් ආරම්භ කරා. ඒක ලබන අවුරුද්දේ 9 වෙනි මාසයේ වෙනකොට අපිට ඒක අවසන් කරන්න පුළුවන්. ඒ ටැංකි දැන් ඉදිවෙමින් පවතිනවා. එතකොට අපිට 64000ක කියුබික් මීටර් 64000ක අමතර ධාරිතාවක් කොළොන්නාවට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි මුතුරාජවල තව ටැංකි 3ක ව්‍යාපෘතියක් තියෙනවා. ඒකත් අපි සම්පූර්ණ ටෙන්ඩර් කටයුතු අවසන් කරලා තියෙන්නේ. ඒක කැබිනට් ඇප්‍රූවල් එක හම්බ වෙච්ච ගමන් අපිට ඒක ආරම්භ කරන්න පුළුවන්. ඒකෙන් 40000ක ධාරිතාවය වැඩි කරන්න පුළුවන්. ඊට අමතරව අපි ජෙට් A1 ටැංකි 5ක් ඉදි කරනවා මුතුරාජවල. ඉදි කරලා ඊට අමතරව නලයක් එළනවා මුතුරාජවල ඉඳලා කටුනායකට. ඒකේ ටෙන්ඩර් කටයුතු සම්පූර්ණ අවසන් කරලා තියෙන්නේ. ඒකත් දැන් ඉවලුවේෂන් එක ඉවරයි. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන මාසේ අන්තිම වෙනකොට ඒකත් ආරම්භ කරන්න පුළුවන් වේවි කියලා. එතකොට තව කොළොන්නාවේ තව 31 32 ටැංකි දෙකේ ඒකත් අපි ටෙන්ඩර් එක අවසන් කරලා තියෙන්නේ. ඒකත් ඉවලුවේෂන් ස්ටේජ් එකේ තියෙන්නේ. ඒකත් බොහෝ විට අපිට ලබන මාසේ අවසානයේ එතනත් තව ටැංකි දෙකක් එනවා. එතන 30000ක ධාරිතාවක් එනවා. තව ටැංකි දෙකක එකක් තියෙනවා. ඒකත් ටෙන්ඩර් කෝල් කරලා තියෙන්නේ. ඒකත් සමහරලාට තව මාස දෙකකින් විතර අපිට ආරම්භ කරන්න පුළුවන් ඒක. ওই ටිකත් එක්ක මෙහි තියෙන
ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අපේ වැඩි දියුණු කිරීම කරගෙන යනවා. ඊට අමතරව පිරිපහදුවේ ධාරිතාවය අපි දෙගුණ කරන එකේ ડોකියුමන්ට් එක දැන් ගොඩාක් ඉවර කරලා තියෙන්නේ. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනට ටෙන්ඩර් කෝල් කරන්න. අපි EO එකක් කෝල් කරා. ඒකේ 8 දෙනෙක් ඇවිල්ලා එලා තියෙනවා. ඊට පස්සේ RFP ડોකියුමන්ට් එක දැන් අවසන් වෙමින් පවතින්නේ. ඒක අපිට පුළුවන් වේවි තව මාස දෙකක් වගේ ඇතුළත ටෙන්ඩර් එක කෝල් කරන්න. ඊට අමතරව විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනි තිරිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය වැඩි දියුණු කිරීමේ කටයුතු ආරම්භ කරා. අපි ඒකේ ගැටලුවක් තිබුණා කට්ටියට කුතුහලයක් තිබුණා මේ අවුරුදු 100ක් විතර පැරණි ටැංකි අපිට නවීකරණය කරන්න බැරි වේවි කියලා. අපි ඊට සාර්ථකව ටැංකි දෙකක කටයුතු අවසන් කරලා ඒකේ වතුර පුරවලා ටෙස්ට් කරලා අපි ඔප්පු කරලා පෙන්නුවා කිසිදු ලීක් එකක් නැහැ. ඒ ටැංකි තාමත් හොඳට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒකත් එක්ක අපි තව ටැංකි 3ක් ආරම්භ කරලා තියෙනවා. ඒකෙත් ටෙන්ඩර් එකක් අපි කෝල් කරලා තියෙන්නේ. ඊට අමතරව තිරිකුණාමලේ ටැංකි සංකීර්ණේ දැන් තියෙන තත්ත්වය ගත්තොතින් ඒකේ අප ටැංක් ෆාම් එකේ තියෙනවා ටැංකි 81ක්. ඒකෙන් 61ක් TPTL කියලා IOC එකත් තෙල් සංස්ථාවත් අතර හවුල්කාරී සමාගමක තියෙන්නේ. ඒකේ ටැංකි 61 අපි ටැංකි 29ක් සඳහා RFP ડોකියුමන්ට් එකක් අපි දැන් හදලා තියෙන්නේ. ඒකේ ටෙන්ඩර් එකක් කෝල් කරන්න බලාපොරොත්තු වෙනවා. ටැංකි 29ක් අන්තර්ජාතික ස්ටෝරේජ් එකක් හැටියට. ඒ කියන්නේ පිට කට්ටියට ඇවිල්ලා මේකේ තෙල් දාලා අවශ්‍ය වෙලාවට තෙල් අරගෙන යන්න පුළුවන්. ඒකෙන් අපිට throughput එකක් හම්බ වෙනවා. ඒකේ ડોකියුමන්ට් එක අපි දැන් සකස් කරලා ඉවරයි. හැබැයි මේ සියලු දේවල් කරගන්න නල පද්ධතිය අපි ඉදිරි කරගන්න ඕනේ. කිලෝමීටර් 2ක් විතර තියෙනවා අපේ ටැංක් ෆාම් එකේ ඉඳලා එතන ජැටියට. එතකොට ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම කටයුතු සඳහා ඊයේ අපි ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් තිරිකුණාමලේ රැස්වීමක් පැවැත්තුවා. සියලුම ආයතන අපි එතනට ගෙන්නුවා. එතන ගැටලුවක් තිබුණා. ප්‍රීමයිකේ කොටසකින් යනවා නල පද්ධතිය. ඒක ඒ සඳහා අනුමැතීන් ලබා ගැනීම සඳහා ඒකේ තමන්ම සාර්ථකයි. රේල්වේ RDA සියලුම දෙනාගෙන ඇල්ලා ඒක ඒ අනුමැතීන් ලබා ගැනීමේ කටයුත්ත අපිට ඊයේ සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා ගොඩක් වෙලාවට. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම කෙටි කාලයක ඇතුළත ඒ නලය එලීමේ කටයුතු ආරම්භ කරන්න. එතකොට ලෝකේ තියෙන ඕනෑම විශාල නැවක් ගේන්න පුළුවන් තිරිකුණාමලේ වරායට ගැඹුර ඉතාමත්ම වැඩි. එතකොට ඒක අපි අඳුනගෙන තියෙන SPBM එකක් තියෙනවා. එතනට නැව ගහලා එතන ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා ටැංක් ෆාම් එකට තෙල් අන්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඒ සමාගම් වලට පුළුවන් අවශ්‍ය බෙදා හැරීම් කටයුතු කරන්න. ඔය ටික එනකොට ලංකාවට අවශ්‍ය ඉඩ පහසුකම් ස්ටෝරේජ් එක සම්පූර්ණ වෙනවා වගේම තිරිකුණාමලේ ඔයිල් හබ් එකක් හැටියට දියුණු කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒකත් එක්ක මෙතුමා හපු එක බංකරින් වලට. අතරම මේ වෙනකොට බංකරින් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය ඉඩ පහසුකම් මදිකම තිබුණේ. ඒ සඳහා ඒ තියෙන ගැටලුව මෙතනින් निराකරණය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ගාල්ලේ බංකරින් පටන් ගන්න. ඒකටත් අපි ලෑන්ඩ් එකක් බලලා දැන් ඒකට ෆිසිබිලිටි එකක් හදලා ඒක අනුමැතින් සඳහා යොදලා තියෙන්නේ. එතන බලාපොරොත්තු වෙන්නේ ගාල්ලෙන් තමයි ළඟින්ම නැව් යන්නේ. එතකොට එතන SPBM එකක් හදනවා කිලෝමීටර් 1.5 වගේ ඇතුළත ඈතින්. එතන ඉඳලා අපි තෙල් අන්ලෝඩ් කරලා ටැංක් ෆාම් එකක් හදනවා. ඒකට දැන් ලෑන්ඩ්ස් අපි අඳුනගෙන තියෙනවා. ඒ සඳහා සාකච්ඡා පැවැත්වීම පවතිනවා. ඒ අනුමැතියෙන් අපිට හම්බ වෙච්ච ගමන් එතනින් ටැංක් ෆාම් එකක් හදලා එතනින් බංකරින් පටන් ගන්න පුළුවන්.